මම රුක්ෂිනී. මම 42 years. මම IT teacher කෙනෙක් secondary section එකේ. BSc IT, BSc in IT, MIS degree එකක්, IT based degree එකක්. මොකක්ද මේ යුනිවර්සිටි එක? University of Dublin. මම NIBM එකේ කරපු මේ degree එක Dublin University එකෙන් offer. එතකොට මේ EIT එකේ ඕක්ලන්ඩ් බ්‍රාන්ච් එකෙන් ඇප්ලයි කරේ. කිව්වා මෙතනදී මිස්ටි ඩිග්‍රී එක අයර්ලන්ඩ් ඩිග්‍රී එකක් කියලා. ඒ හින්දා IELTS waive off වීමක් වුණාද? ඔව්. අතරම ටීම් එකෙන් මට දේවල් ගොඩක් මම මුලින්ම එච්චරම විස්තර දැනන් හිටියේ නැහැ. මෙහාට ආවට පස්සේ විස්තර ගොඩක් දේවල් ප්‍රොසෙස් එකට වැටුණාට පස්සේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ඉතින් මේ එන අතරතුර ගොඩ දෙනෙක් මේ ටීම් එකේ හැම කෙනෙක්ම වගේ මට ගොඩක් සපෝට් කරා. ඒකට මම ගොඩක් සන්තෝෂයි. ඔව් මම ලියද්දි ඉතින් ගයිඩන්ස් එහෙම ගොඩක් ටීම් එකෙන් හම්බ වුණා. වීසා එකට උනත් හදන ඩොකියුමන්ට්ස් වලත් යම්කිසි වැරදි ඒවාම තියෙනකොට ඒ හැම දෙයක්ම වගේ ආපහු හරි ගස්සලා ඒ ටීම් එකේ ඉන්න හැම කෙනෙක්ගේම වගේ සපෝට් එක හම්බුනේම කරෙක්ට් කරගෙන ඉස්සරහට යන්න. ඇත්තටම ඉතින් අපිට අර මුලින්ම සමහර වෙලාවට එච්චර අයිඩියා එකක් නැහැ අපි මේ ප්‍රොසෙස් එක පටන් ගනිද්දී. ඒ වගේ දැනුම ඒ වගේ දෙයක් ලැබෙන්න ඒ වගේ ගයිඩ් කරන තැනක් තෝරගන්න එක ඒක ගොඩක් ලොකු පහසුවක්. මොකද එතකොට අපි මේ කරන දේ හරියට කරගෙන යන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේ තැනක් තෝරගන්න එක ගොඩක් වැදගත්.